ඔබතුමා විත ලබා දුන් ඔය රස කැවිලි වල පැණි රසය වෙන්ම ගෞරවය දමසු වෙලා. සුනාපරත පැණි රසවලට ගෞරවය මුසුවන්නේ කෙසේද? මේ අසන්න ඇදුරුතුමනි. අපගේ සුගන්තිකා කුමරිය, අපගේ මහරජතුමා, අපගේ මහරජතුමාගේ බිසවුන් වහන්සේ ගුත්තිල ඇදුරුතුමාගේ ගීත වාදනයට වශීකෘත වෙලා ඉන්නේ. මගේ ගැයුම් වැයුම් අපේ මහරජෝත්තමයන්න් වහන්සේ ප්‍රිය කිරීමම මට කොයි තරම් ගෞරවයක්ද. මම මේ යුතුයකමක් හැටියට තමයි මේ රාජකාරිය ඉටු කරන්නේ. ඇදුරුතුමනි, ඔබතුමා පවසන වදන්ද හරියට ගීතයක පදවැල් වාගේම මිහිරි. මේ මිහිපිට ඉපදුන අපි කාට හෝ මොන යම්ම හෝ සේවයක් ඉටු කළ යුතුම වෙනවා. එයයි නියමය. ඒ සත්‍යයක් ඇදුරුතුමනි. ජයවේ 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 නාලලාල ආහා නාදමාල නාදමාල ආහා නාලලාල නාදමාල. සුනාපරත ඔබ මේ කවදත් නැති සතුටකින් අනේ මල් මදිරා. මම මේ මල් මදිරා ගැන හිතමින් නටන්න හැදුවා විතරමයි. අපේ අප්පෝ මොකද මේ මං ගැන හිතිලා? අනික මං ගැන හිතිලා නටන්න මං නාටකාංගනාවක් ඈ. අනේ මල් මදිරෝ, දැන් මේ රාජමාලිගාවේ ප්‍රේමය වැහි වැහලා. ප්‍රේමය විතරද? වැරදුනා. ආලය ආලය. කාටද? ඔහෙට. මොනවයි පැවසුවේ? පැවසුවේ කැමැත්ත කැමැත්ත. අප පුතණුවන්, පුතණුවනි, මෑණියනි, පියාණෙනි, රස කැවිලි. රජවාසලෙන් රස කැවිලි ලැබෙන්නේ පුතණුවන්ගේ දක්ෂ ගායනය වාදනය නිසාමයි. රජතුමා සතුටින් සිටින්නේ ගීත කාව්‍ය රසයට ලොල් නිසා. එය සංසාරගත පුරුද්දක් විය හැකි. ඒක හැබැයි සොරොස්වියේදී වීණා වැවුමේ අගතැන්පත් වුණේ මගේ පුතණුවන්. ඒත් පුතණුවනි, ඔබ වාදනය කරන වීණා වාදනයන් වෙනත් නාදවලින් අපේ රජතුමාට සංග්‍රහ කළොත් නේද සුදුසු? එය සත්‍යයක් මෑණියනි. සංගීත කාව්‍යයට කළ නොහැක්කක් නොමැත. රාජමාලිගාවේ රාජ්‍ය මහාමාත්‍යාදීන් සතුටු කළා සේම පුතණුවන්ට පුළුවන් මුළු ජම්බුද්වීපයේම රටවැසියන් සතුටු කරන්න. ඒ වගේම අපේ මේ සංසාර ගමනත් සුවපත් කරන්න. මගේ බලාපොරොත්තුවත් එයමයි පියාණෙනි. ඔව් පුතණුවනි, එයම ඇති ඔබට මේ සසරෙන් එතර වෙන්න. පුතණුවනි, ඔබ රජතුමාව ගීත කාව්‍යයෙන් සුවපත් කිරීමෙන් රජුගේ මනස සුවපත් වෙනවා. මනස සුවපත් වීමෙන් රජුට යහපත් දැක්මක් ඇති වෙනවා. ඒ තුලින් ලැබෙන සැනසීම නිසා
යුද කෝලහාල නැති සෞභාග්‍යමත් රටක් බවට මේ රට පත්වෙනවා. රජමැදුරේ සිට රටවැසියා දක්වා මුළු රටක්ම සුවපත් කරන මට අද මගේ දෙමාපියන් අසරණ වෙලා. එලෙසින් නොසිතන්න මා පුතනුවනි. අපේ දෑස් අන්ද වුණත් ඔබ නිසා අපි ඉතා සතුටින් ජීවත් වෙන්නේ. අපේ ඇස් නොපෙනුනත් අපිට අපේ සංසාර ගමනේ කෙලවර පැහැදිලි. මෑණියනි, ඔය විලසින් සිතීමම මා සිතට සැනසීමක් ලබා දෙනවා. හොඳයි පුතනුවනි, ඔබ ගෙන අර රස කැවිලි වලින් ටිකක් චුන්නට දරන් තියන්න. හොඳමයි මෑණියනි. Gogan. Kahawal tunai. Then. මෙතා පාර අපේ වෙළඳාම නම් ඉතාම ඉහළයිමක් කළි. තව කරත්ත දෙක තුනක බඩු පටවගෙන ආවත් අපට දෙන්න තිබුණා. මොන්න දෙක තුන කරත්ත 10ක බඩුගෙන ආවත් දෙන්න තිබුණා මෙහෙ. මට 15යි වගේ. 15යි? අර තියෙන්නේ මට හොඳ වාදනය ගීතයක රස විඳින්න ඕන. ඔබ කිව්වා හරි මක්කලේ. අපිට මේ මොහොතේ හොඳ ගීතයක රස විඳින්න ඕන. අපි අහලා බලමු අපිට මේ මොහොතේ ගෙන්න ගන්න පුළුවන් දක්ෂ වාදන ශිල්පියා කවුද කියලා. මං අහන්න. මේ අහුනද? අපට හොඳ වීණාවාදකයෙක් ඉදීද සතුටු වෙන්න. මෙහි සිටිනවා දක්ෂ වීණාවාදකයෙක් මූසිල කියලා. ඔහුගේ ගායනයටත් වාදනයටත් උදේනපුර වැසියෝ බොහෝම ප්‍රිය කරනවා. අනේ උන්දව අපිට ගෙන්නලා දෙන්නකෝ. කාසිවල අඩුවක් නැහැ. කීයද කියන්නේ? අපි ගෙවනවා. ඔහොම හිටින්ටකෝ මම විගහෙන් පයින්ටයක් යවන්නම්. හොඳා. කොළුවෝ. කොළුවෝ. විගහෙන් ගොහි මූසිල කැඳවනු. විගහෙන් ගොහි මූසිල කැඳවනු. ඒ කුමකටද? ඒ කුමකටද? යනවා මූසිලය. මූසිල ඇදුරුතුමනි, තලේ වෙලෙන්දන් වගේක් වීණාවාදනයට කැමැත්තෙන් ඉන්නවා ගීතයක රස විඳින්න. මගේ එක ගායන වාදනයකට කාසි 10යි. කාසි 10යි? කාසි 10ක් නොව කාසි 30ක් වුණත් ඔවුන් ලබා දෙයි ඔබට.
එසේ වෙද?